හායි එන්නකෝ එහෙනම් අදත් ලස්සන කේක් ඩිසයින් එකක් ඩෙකොරේට් කරන්න මාත් එක්ක. හැමදාම කරන්නේ කස්ටමර් වෙන කේක් ඩිසයින් එක බලලා එයා කියන විදිහට කේක් එක හදන එකනේ. ඒ වුණාට ඔන්න අද කරන්න යන්නේ වෙනස්ම දෙයක්. ඉතින් කස්ටමර් කිව්වට මේ ඕඩර් එක දුන්නේ අපේ හොඳම යාළුවෙන්. එයාගේ වයිෆ්ගේ අක්ක වෙනුවෙන් තමයි අපි මේ කේක් එක ඩෙකොරේට් කරන්නේ. ඉතින් ඕඩර් එක ප්ලේස් කරනකොටම යාළුවා කිව්වේ ඩිසයින් එකක් නැහැ ඕනේ විදිහට ලස්සනට හදලා කේක් එක ගිහින් දෙන්න කියලා. අන්න ඒ රික්වයර්මන්ට් එකට තමයි මම මෙන්න මේ ලස්සන කේක් එක හදන්න යන්නේ. කේක් එක හදන්න පටන් ගන්නකොටත් කරන්නේ මොන වගේ ඩිසයින් එකක්ද මොකක්ද හදන්නේ මොන කලර්ස්ද පාවිච්චි කරන්නේ කියලා කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. මේ මුළු කේක් එකම ඒ හදාගෙන යනකොට මේක මෙතනට තිබුණොත් හොඳයි මේ දේ මෙතනට ඇඩ් වුණොත් හොඳයි කියලා හිත ඩෙකොරේට් කරපු කේක් එකක්. ඉතින් ඔයාලත් බලන්නකෝ මේ කේක් එක ඩිසයින් උනේ කොහොමද කියලා. අනිත් දේ තමයි මේ විදිහට අපිට කැමති ඩිසයින් එකක් නිදහසේ හදන්න එන අවස්ථා හරිම අඩුයිනේ බිස්නස් එකක් ඇතුළේදී. කොහොම වුණත් මේ වගේ chances වලදී අලුත් කේක් ඩිසයින් try කරලා බලන්න අලුත් ටෙක්නික් try කරලා බලන්න මේ වගේ දේවල් කරන්න මම හරිම කැමතියි. ඒ වුණාට මේ ඩිසයින් එක නම් මම ඊට කලින් try කරලා තියෙනවා. ටිකක් වින්ටේජ් තීම් එකකට තමයි මේ කේක් එක මම හදන්න හිතුවේ. ඉතින් අලුත් ඩිසයින් එකක් try කරන්න බැරි වුණ එක ගැන නම් පුංචි දුකක් තියෙනවා. කොහොම වුණත් ඕඩර් එක ප්ලේස් කරපු ටයිම් එකේ ඉඳලා ඕඩර් එක රෙඩි කරන්න අපිට තිබුණේ බොහොම අඩු කාලයක්. අන්න ඒ නිසා තමයි මන් ළඟ තියෙන දේවල් වලින් මම මෙන්න මේ වගේ ලස්සන කේක් එකක් මෙතනදී ඩිසයින් කළේ. හරි දැන් අපි යමුකෝ කේක් එක පැත්තට. ඔයාලට මේ පේන විදිහට මම පර්පල් කලර් එකෙන් තමයි කේක් එක ඩිසයින් කරන්න හිතුවේ. ඔයාලා මීට කලින් දැකපු විදිහට කේක් එකේ টොප් එකටයි බොටම් එකටයි දෙකටම ඩාර්ක් පර්පල් එක පාවිච්චි කරලා මම 1M නොසල් එකෙන් තමයි මේ විදිහට බෝඩ් එක ඇඩ් කරගත්තේ. ඊට පස්සේ normal butter icing එකෙන් ඔයාලට මම කලින් පෙන්නපු නොසල් එක පාවිච්චි කරලා තමයි ඇතුලේ බෝඩ් එක මම දාගත්තේ. ඉතින් මේ නොසල් එකේ නම් එකවත් නමවත් මම දන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ඔයාලට අයිඩියා එකක් ගන්න මම නොසල් එක මෙතනදී පෙන්නුවේ. කියන්න අමතක වුණානේ කේක් එක ගැන. ඉතින් මෙතනදී කිලෝ එකක කේක් බැටර් එකක් පාවිච්චි කරලා අඟල් 6 ට්‍රේ එකේ දෙපාරක් බේක් කරලා ගත්තු කේක් බේස් එකක් තමයි මෙතනදී මම ඩෙකොරේට් කරන්න පාවිච්චි කරන්නේ. ලයිට් පර්පල් කලර් එක පාවිච්චි කරලා තමයි කේක් එක ක්‍රම් කෝට් කරලා ෆයිනල් කෝට් එකක් කළේ. අන්තිමටම බොටම් බෝඩ් එක උඩින් මේ විදිහට බටර් අයිසින් එක පාවිච්චි කරලාම පුංචි මල් ටිකක් මම මෙතනදී පයිප් කර ගන්නවා. කේක් එක හැදෙනකන් මම තව පුංචි විශේෂ දෙයක් ඔයාලට කියන්නද? කේක් බැටර් එක හදලා oven එකට බේක් වෙන්න දැම්මට පස්සේ ටයිම් එක විනාඩි 45ක වගේ කාලයක් අපි තියනවා කියලා ඔයාලා කොහොමද දන්නවනේ. ඒ විදිහට කේක් එක බේක් වෙන්න තියලා තියෙන අතරතුරේදී කේක් එකට මාර වැඩක් තමයි උනේ. ඒ මගේ oven එක අපි බලන් ඉන්නවා කේක් එක බේක් වෙලා හරියයි කියලා. ඒ වුණාට oven එක මං හිතන්නේ කැඩිලා. ඒක අර උඩයි යටයි තියෙන අර රත් වෙන කූරු දෙක රත් වෙන්නේ නැහැ. කේක් එක හොඳට පිම්බිලා ඇවිල්ලා තිබුණා. ඒ වුණාට එතනින් එහාට කේක් එක හොඳටම බේක් වෙන්නේ නැතුව ගියා අර ටයිම් එක තියෙන අතරතුරේදී. මං හිතුවේම ඉතින් හරි කේක් එක එහෙම පිටින්ම අපිට අයින් කරන්න වෙයි. දැන් ඉතින් අලුත් බැටර් එකක් හදලා තමයි කේක් එක හදාගන්න වෙන්නේ කියලා. කෝකටත් අපේ ගෙදර තව අලුත් oven එකක් තිබුණා. ඇත්තට මේක මට gift එකක් විදියට හම්බෙච්ච එකක්. පාවිච්චි කරන්න නැතුව තමයි තිබුණේ. දැන් කේක් බැටර් එක අහක දාන එකත් අපරාධ හින්දා කෝකටත් මම අර අලුත් oven එක අරගෙන ඒක ප්‍රීහීට් කරලා කෝකටත් හරියන්න හරි නැති වෙන්න හරි කියලා කේක් එක මම අලුත් oven එකට දාලා විනාඩි 15කට වගේ ටයිම් එක තියලා බැලුවා. අන්න ඉතින් ඔයාලට කියන්න කේක් එක කැඩිච්ච oven එකෙන් අරගෙන කෙලින්ම මම අනිත් oven එකට තමයි දැම්මේ. එළිය තියාගත්තේ නැහැ. අන්න ඒ නිසා වෙන්න ඕනේ කේක් එකට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. තිබ්බ විදිහටම ඇතුලේ බැටර් එක තමයි අමුවෙන් තිබුණේ. ඒකත් හරියටම සෙට් වෙලා කේක් එක හරියටම ආවා. ඉතින් ඒ විදිහට කරදරයකටත් මෝන දෙච්ච මගේ කේක් එක තමයි මෙන්න මේ විදිහට ලස්සනට අයිසින් කරලා ඔයාලට ෆයිනල් ලුක් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා වීඩියෝ එකේ මුලදී දකින්න ඇති මම කේක් එකට බෝ 4ක් තමයි පාවිච්චි කළේ. මට හිතුණා 5ක් දැම්මම නිකන් වැඩි වගේ කියලා. ඒ වුණාට කේක් එකේ ෆොටෝස් ගන්නකොට තමයි මට හිතුනේ මෙතනදී බෝ 5ක් ගත්තා නම් තවත් හොඳයි කියලා. ඉතින් අන්තිමට මම මෙතනට තව බෝ එකක් එකතු කරගත්තා. ඉතින් ඒ විදිහට මගේ කැමැත්තට හැදුණු කේක් එක තමයි මේ තියෙන්නේ. කේක් එක ගැන ඔයාලට හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න බලන්න. හරිම ආදරෙන් පරිස්සමට හදාගත්තු කේක් එක දැන් ඩිලිවර් කරන්න තමයි මේ හදන්නේ. බොක්ස් එකටත් දාලා බොක්ස් එක වහගත්තට පස්සේ මගේ ලස්සන බිස්නස් ලෝගෝ එකත් ඇඩ් කරලා කේක් එක ඩිලිවර් කරන්න ලෑස්ති කරලා තමයි මේ තියෙන්නේ. එහෙනම් ඉතින් ආයිමත් ලස්සන මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. බයි. Thank you for watching.